international referees. The first referee is Mr. Kapila Bannahaka, international referee. The second referee is Mr. W. Amarnath, international referee. Presentation of the starting players, starting libero and the coach. Team A, Rantaru Sports Club, Debagama. Number 1, K. Bandara. Number 4, Team Captain P. Patirana. Number 6, D. Jayaratna. Number 8, M. Kodisingha. Number 10, K. Madhusankar. Number 15, C. Kumara. Starting libero, number 12, M. Suranga. The coach, Mr. K. Jayaratna. Sports Club, Gampaha. Number 1, D. Chamara. Number 3, D. Pereira. Number 7, Team Captain Chamara Mihiran. Number 10, D. Udayanga. Number 17, I. Madhushan. Number 18, R. Ranavaka. Starting libero, number 14, D. Udayanga. Coach, Mr. Vijay Dasa Samaravira. සැඳෑව ප්‍රාර්ථනා කරමින් මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාගාරයේ සිට හිතවතුනේ අපට ඔබ හා සම්බන්ධ වන්නට අවසරයි. ඉතාම සුවිශේෂී තරගයක ආරම්භය සනිටුවන් කරමින් මේ පැවැත්වෙන්නේ ගම්පහ සීනාදරු කණ්ඩායමත් දෙබෑගම රන්තරු කණ්ඩායමත් අතර සුවිශේෂී වූ ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවසන් තරගය මා සමග උදිත සම්බන්ධ වෙනවා. ආයිබෝවන් උදිත. මෙන්න තරගය ආරම්භ වුණා. තරගය ආරම්භ වුණා. මෙන්න
තරගය ලබා ගන්නවා රුවන්වැල්ල දෙබෑගම රන්තරු කණ්ඩායම. ඒ ප්‍රථම ලකුණ. ඉතා විශිෂ්ට ගණයේ තරගයක ආරම්භය. මෙන්න ඔසවාදීම යොමු කරනවා නමුත් පිටියෙන් ඉවතට. නිමල් තරගයේ රිද්මය මුලින් ඉඳලාම බොහොම ජවයකින් යුතුව පවත්වාගෙන යාම විශ්වාස කරනවා. ඔව් ඊට හේතුවක් තියෙනවා සීනෑතරු කණ්ඩායමේ ජාතික කණ්ඩායම නියෝජනය කරන 6 දෙනෙක් සිටිනවා. ජාතික කනිෂ්ඨ කණ්ඩායම නියෝජනය කරන 2 දෙනෙක් සිටිනවා. ඒ නිසා වඩා ප්‍රබලයි. ප්‍රතිවාදී කණ්ඩායමේ ජාතික කණ්ඩායමේ 3 දෙනෙක් සහ කනිෂ්ඨ ජාතික කණ්ඩායමේ 9 දෙනෙක් සිටිනවා. හොඳ ආවරණයක්. නිමල් ඇත්තටම දැන් විද්‍යුත් ආවරණයක් තමයි ඔවුන් යොදාගත්තේ. ඔව් ඒ වලක්පාලීම පැහැදිලිව සිදු වුණා. මේ බලන්න. බොහොම ස්තුතියි අපේ නිෂ්පාදන කණ්ඩායමට. වඩාත් පැහැදිලි දසුන් ලබා දෙනවාට. මෙන්න පන්දු පින්නනවා. එවරත් සාර්ථකයි. සියනෑතරු තමන්ගේ ලකුණු එකින් එක පෙළගස්වන ආකාරය බලන්න පුනරූපණය. ඔබට මා කියන්නට කැමති පසුගිය වසරේ 2018 මේ ශූරතාවයේ දිනාගත්තේ සීනෑ පුරවරේ දෑවන්තීන් වන ගම්පහ සීනෑතරු කණ්ඩායම් බව මා සටහන් කරනවා. තරු ගැටුම. රන්තරු සහ සියනෑතරු. ඔබ හරි. අදක රන්තරු සහ සීනෑතරු සියලු තරු පායන මොහොතක් ගෘහස්ත ක්‍රීඩාගාරයට ස්වාධීන රූපවාහිනී සේවයේ ජාතිය පහන්ට බවන් ස්වාධීන රූපවාහිනී සේවයේ සේවාප සම්බන්ධ වන්නේ. බලමු මෙන්න පිරිනැමෙනවා. රන්තරු පිරිනැමීම මෙන්න කෙටි ඔසවාදීම නමුත් එවර අසාර්ථක වෙනවා. ආවරණය සාර්ථකයි. නලින් මුල ඉඳලම තියුණු තරගයක ස්වභාවය අප දකින්න. ඔව් මම හිතන්නේ ඇත්තටම නිමාල ඉතාමත්ම උණුසුම් තරගයක් වේවි. ප්‍රේක්ෂක ඔබට දැක ගන්නට හැකියාව ලැබේවි. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් දෙපස ඉතාමත්ම දැවැන්ත තරගයක් අන්තිමේ ඉදිරියේ පැවැත්වෙනවා. thank you නලින් බොහොම ස්තුතියි. මෙන්න ජම්පින් සර්විස් වේගයෙන් එනවා. පන්දු ලබාගෙන. දැවැන්ත පාරක් ආවරණය වැඩි. ඉතා ඉහළ ආකාශයට පන්දුව ගමන් කළත් නැවතත් ලබාගෙන පසු කලාපයට ඇදී යන්නේ. පහරට පහර පන්දුව දෙපස දෝලණය වෙනවා. එවර සාර්ථකයි ප්‍රහාරය. ලකුණු තත්ත්වය අපි හැම වෙලාවෙම ලකුණු තත්ත්වය පිළිබඳ ඇසීම කරන්නට ඕන. මොකද ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙනවා නේද? ලකුණු 4ට 3යි. ඔව් දියුණු ස්වභාවය නිසා 4ට 3යි. ඩයලොග් ආයතනයට ස්තුතිවන්ත වෙනවා මෙවන් අනුග්‍රහයක් දැක්වීම. අසාර්ථක පන්දු පිරිනැමීමක්. ඒ පස්වන ලකුණයි එකතු කරගන්නේ සියනෑතරු කණ්ඩායම. සියනෑතරු ලකුණු 5යි රන්තරු ලකුණු 3යි. ඩයලොග් ජනාධිපති රන් කුසලාන සුපිරි වටේ අවසන් මහා තරගයේ පළමු වටේ. මෙන්න ජම්ප් ලෝඩ් ක්‍රමයටයි පන්දු පිරිනැමී දෝලනය ලබා. තාක්ෂණීයයි. ආවරණයේ වැඩි ඉල්පීමක් ලබා ගත්තා. උත්සාහ ගත්ත අංක 17 ගම්පහ සීනෑතරු කණ්ඩායම ඉසුරු සෙන්ටිමීටර් 182ක් උසයි. වයස අවුරුදු 24 යෞවන ක්‍රීඩකයා පාරෙල්ල කළේ. මෙන්න බලන්න. අසාර්ථක වෙනවා. ඒ එකතු වන්නේ රන්තරු 4 වෙනි ලකුණ, සීනෑතරු ලකුණු 5යි. එක ලකුණක ඉඩක් තමයි රඳවාගෙන ඉදිරියට ඇදෙන්නේ තරගය. 5යි 4යි සීනෑතරු රන්තරු අතර තරගය. ආවරණයේ වැඩි දෝලනයක් ලබා ගත්තත් පන්දු කඩ ගැනීම ඉතා විශිෂ්ටයි. අංක 15 මහේෂ් මෙන්න ඔසවා දෙනවා. බැක් ඇටැක් පසු ආක්‍රමණශීලී පාර සාර්ථක කරගන්නවා. පාරකට වගේ ගොස් උපක්‍රමශීලීව පෙර කලාපයටයි පන්දු පතිත කළේ. බලමු පුනරූපණය තුලින්. බලන්න රූපණය පහරකට යනවා නමුත් නිසි ස්ථානගත කිරීමක් සිදු කරනවා. ලකුණු සමයි දැන් රන්තරු ලකුණු 5යි සීනෑතරු ලකුණු 5යි. ලැබෙන පන්දුව ඉතා හොඳින් ලබා ගත්තා. දැල උඩ ඔසවා දුන්නේ හරියටම දැල උඩට ඔසවා දුන් පන්දුවට ආයේෂ් ගම්පහ සීනෑතරු කණ්ඩායම වෙනුවෙන් පාරක් එල්ල කරනවා. මෙන්න බලන්න ආයේෂ් සෙන්ටිමීටර් 199ක් උසයි. වයස අවුරුදු 25යි. සීදුව දවි සමර විද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවටත් පොත් ලැබී. සීනෑතරු එකතු කරගන්නේ 6 වන ලකුණ. ලකුණු 6යි සීනෑතරු රන්තරු ලකුණු 5යි. මෙන්න පිරිනැමීම සීනෑතරු. තාම දර්ශනීය පාරක් දර්ශනීය පන්දු කොට ගැනීමක් එකිනෙකා අභිපවා යමින් බැක් ඇටැක්. කවුද ඉන්නකනේ අංක 17
නැවතත් ක්‍රියාත්මකයි. බොහොම අපූර්ව උස පන්දු ප්‍රහාරකයක්. බලන්න පුනරූපණය බලමු. ඉහළ ඔසවා දීම ඉම්පිලෙනවා ඉහළට එල්ල කරනවා වේගවත් පහර. ඉතාම අපූර්ව අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදක සම්පාදකවරයා ඩයලොග් ආසියාට ආදරෙන් මතක් කරනවා. මෙන්න පාරක් එල්ල වෙනවා. නැවත පහරක්. ඉතා ගන්නවත් නැහැ උදිත. කොහෙන්දාවේ මොකක්ද උනේ කුමක්ද සිදුනේ කියා. ඒ තරම් වේගයේ රිද්මයේ ජවය ශ්‍රී ලංකාවේ අපේ පුරුදු ජවය බලගන්නවා වාගේ ඩයලොග් ගායතනේ මේ පහරත් බලගැනීම තුළ වේගෙන් ගලාගෙන ආවා. මේ තමයි වොලිබෝල් ක්‍රීඩාවේ අපූර්වත්වය. වේගය නිසියාකාරයෙන් පවත්වාගෙන තරගයට අපූර්ව ජීවයක් එකතු කර දෙන්නේ. සාර්ථක පන්දු පෙන්නවීම. නලින් මේ වගේ පන්දු පිරිනැමීම් අපරාධය කියලා හිතනවා. මොකද කියන්නේ? ඔව් ඇත්තටම නිමාල් ඇත්තටම පන්දු පෙන්නන අපරාධයක්. නමුත් තවමත් ලකුණු 10න් අඩු ප්‍රමාණයේ සිට නිසා මම හිතන්නේ තරම් දැඩි හානියක් වෙන එකක් නෑ. මොකද කරට කර තවමත් ලකුණු සංඛ්‍යාව තිබෙන්නේ. අපි බලමු. අය යටයි. ඔව් ඔබට වඩාත් තේරෙනවා බා ජාතික කණ්ඩායමේ උපනායකයා වශයෙන් කලක් කටයුතු කළා. ස්තුතියි නලින්. අපි බොහොම අපූර්වට මේ කාර්ය රැගෙන යනවා ඔබේ වින්දනය වෙනුවෙන් නිවාහනේ සිටින. මෙන්න බලන්න පන්දු පිරිනැමීම ක්‍රීඩා පිටින් නිවතටයි යදී යන්නේ. අසාර්ථක පන්දු පිරිනැමීම. නිවාරයෙන්ම දැන් ලකුණු තත්ත්වය බලමු 8යි 7යි සියන තරු කණ්ඩායම 7යි රන් තරු 8යි ටැක් ඇටැක් පන්දු කොට ගැනීම අලංකාරයි පහරට පහර විශිෂ්ට පන්දු යොමු කිරීම පෙර කලාපයේ සිටි අංක 3 ක්‍රීඩකයා ප්‍රහාරාත්මක ක්‍රීඩකයා අයස් ඔව් මනාව ඉහළට පැන අත් දෙකෙන් පන්දු යොමු කළා පසුපස කලාපයට සාර්ථක උපක්‍රමයක් භාවිතා කළේ ශිල්පීය දක්ෂතා මැනවින් විදහා දක්වන අවස්ථාව උදිත ජවය බලයත් එක්ක තාක්ෂණයත් එක්ක තියෙන විතුයි වොලිබෝල් ජයග්‍රහණ නිර්මාණය කරන්න තවත් ලකුණක් එකතු වෙනවා. ඒ ලකුණ එකතු වන්නේ රන්තර ක්‍රීඩා සමාජයට. ඉතාමත් ලස්සන තරගයක් ක්‍රියාත්මක වන්නේ ප්‍රථම තරග වටය ඩයලොග් පූර්ණ අනුග්‍රහයත්තේ පැවැත්වෙන ඔවුන් 15 වෙනි අවුරුද්ද වෙනුවෙන් මේ දායකත්වය දක්වන්නේ මේ තුල තමයි ජාතික තලයට ක්‍රීඩකින් ප්‍රවිෂ්ඨ කරන්නේ අත්දැකීම් ලබා දෙන්නේ ජාතික තලයට ඔසවා තබන්නේ. ඔව් පන්දුව ලබා ගන්නවා නැවතත් අර ඉස්සෙල්ලා කළ ක්‍රමයේම භාවිතා කළා ප්‍රතිවාදී කණ්ඩායමේ දෙබෑගම රන්තරු කණ්ඩායම කෑගලු පුරවරය නියෝජනය කරමින් මෙන්න බලන්න බලන්න ඉහළදී ඔව් කරනවා වම් පසට යොමු කරනවා ස්ථානගත කරනවා නියමාකාරයෙන්. ලකුණු බලමු 9යි 9යි මේ ප්‍රථම තරග වටය ක්‍රියාත්මක වන්නේ දර්ශනීය පාරක් දල ස්පර්ශ කිරීමේ වරදට හසු වෙනවා පාරේ කලේ අංක 1 ක්‍රීඩකයා මලිත් වයස අවුරුදු 27යි කෙටි පන්දු ප්‍රහාරකෙක් වශයෙන් තමයි බොහෝ කෙටි පන්දු ප්‍රහාරකෙක් වශයෙන් තමයි සියනෑ කණ්ඩායමට ආයෝජනයක් වශයෙන් ලබා දී තිබෙන්නේ. ඇත්තටම මේ ක්‍රීඩකින් කණ්ඩායමට ආයෝජනයක් කළ මේ රටට ආයෝජනයක් මේ සම්පත් රටේ සම්පත් අනිවාර්යෙන්ම මෙන්න බැක් ඇටැක් ක්‍රීඩා පිටේ නිවතට වීසිවන්නේ නැහැ වීසි වුණා නමුත් වලක්පාලීමේ අග්‍රේ වෙකි තමයි පන්දු වීසිවන්නේ බලන්න පුනරූපණය බලන්න ඇඟිලි තුඩුවල තැවටි තමයි පන්දුව ක්‍රීඩා පිටින්. ඒක රීලෝඩ් එකෙන් මාසයක් පුරා හිතේ හැටියට ටීවී බලන්න. ඩයලොග් ටෙලිවිෂන් මාසික පෙරගම් සුපර් ප්ලෑන්ස්. ලබා ගැනීම විශිෂ්ටයි. හරිම එවර පහරට පහර නමුත් සාර්ථකව කොට ගන්නා පන්දු. ඈවන්ත පාරවල් පන්දු කොට ගන්නවා. ශිල්පීය දක්ෂතාවයන් මනාව පැති රේඛාවේ පන්දු ස්පර්ශ ඒ එකතු වන්නේ 11 ක්‍රීඩා සමාජයේ බලන්න පුනරූපණය රුවන්වැල්ල දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය දැන් ලකුණු තත්ත්වය රන්තරු 11යි සියනෑතරු ලකුණු 10යි තරු ගැටුම්. ඔව් කැලණි වැලි නිම්නේ පියුණු රුවන්වැල්ලේ දෙබෑගම රන්තරු ඉතා ප්‍රසිද්ධ කණ්ඩායමක් බවට පත් වෙලා තිබෙන්නේ පන්දු ලබා ගන්නවා පන්දු ස්වාධීනක් පසු කලාපේ සියනෑතරු කණ්ඩායමේ පාරෙල්ල කළේ පාරට පාර එවර අංක 4 දෙබෑගම රන්තරු කණ්ඩායමේ නායක අසංක පන්දන නායකයා කෙටි පන්දු ප්‍රහාරකයා වයස අවුරුදු 26 මෙන්න බලන්න ලස්සනගේ පහර සෙන්ටිමීටර් 186ක් උසයි රුවන්වැල්ල රාජසිංහ නැති පිටුවලේ පිහිවුනේ පළමු කෙටි විවේකයේ ලබා ගන්නේ සියනෑතරු කණ්ඩායම.
ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙනවා. බොහොම ස්තුතියි ප්‍රධාන පාලක මැදිරිය මෙන්න තරගය ආරම්භ වෙනවා. ලකුණු තත්ත්වය 12යි 10යි. ඉදිරියෙන් සිටින්නේ රුවන්වැල්ල රන්තරු දෙබෑගම. විශිෂ්ට ගණයේ පාරක් එල්ල කළේ ආවරණයේ පැමිණෙනවා දැක වේගවත්ව ඉදිරිපත් කළා මන්ද ආවරණයේ වැඩි ක්‍රීඩා පිටි නිවතට දෝලනයක් ගැනීමේ අදින් මෙන්න බලන්න. ඒ සාර්ථක කරගත්ත උපක්‍රමය. ඒ 11 වන ලකුණයි එකතු වන්නේ සීනෑතරු ක්‍රීඩා සමාජයේ මෙන්න පිරිනැමීම. 11යි 12යි. සීනෑතරු ක්‍රීඩා සමාජය වසර 72ක් පැන්න ක්‍රීඩා සමාජයක්. අද ලංකාවේ තිබෙන තර්මිතම ක්‍රීඩා සමාජය. වොලිබෝල් අදින්ගත්තා. එවර සාර්ථකයි කල්යල් බලා තමන්ගේ වේගය පහළට මුසු කරනවා. බලන්න පුනරූපණය ආවරණ මග හරමින් ස්ථානගත කරනවා බඳු. පසුගිය වසරේ ශූරතාවයේ දිනාගත්තේ සුදිත ගම්පහ සීනෑතරු කණ්ඩායම. මෙන්න පන්දුව පෙන්නමනවා අංක 6 ස්ථාන මාරුවකින් සංක ජයරත්න ශාන්තගේ පින්නමීම ලබාගෙන පසු කලාපයටයි ලබා දෙන්නේ. හොඳ ඔසවාදීමක් උපක්‍රමශීලී ඔසවාදීමක්. මේ පන්දුව ඔසවන්න සිදුකලේ විශේෂයෙන් මතක් කරන්නට ඕනේ කනිෂ්ක චාමර. බලන්න පුනරූපණය චාමර වයස අවුරුදු 23 පහළ ජාතික සංකීර්ණයට ඇතුළත් වී සිටින ක්‍රීඩකයෙක් චාමර. අප මේ පන්දු ඔසවන්න පිළිබඳ ඉතාම විශිෂ්ට වශයෙන් සඳහන් කරන්නට කැමැති. ලකුණු 14යි රන්තරු ලකුණු 11යි සීනෑතරු. මෙන්න සීනෑතරු කණ්ඩායමේ පන්දු ඔසවන්නත් එවැනිම දර්ශකම් පාන කෙනෙක් අංක 10න් ක්‍රීඩා කරන්නේ සීනෑතරු උදයාංග ගලිටියාව හේමමාලි මහාවිද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට බිහිකළ ඩයලොග් අනුප්‍රාය මුස්ලිම් ක්‍රීඩකයන්ට මේ ජනප්‍රිය සේවාවක් වශයෙන් වසර 41ක අනවිභවනීය ඉතිහාසයක් තුරුළු කරගෙන මේ ඉදිරියට යන වොලිබෝල් ක්‍රීඩකින්ට අත්දැකීම් සපුරාගෙන ඉදිරියට යනවා වගේම කැමරා කෝණය කැමරා කාචය හසුරුවන්ට උපරිම අත්දැකීම් සමුදාය තිබිය යුතු විශේෂ වොලිබෝල් තරගය. මේ අතීත අත්දැකීම් වසර 41ක අත්දැකීම් 15යි 12යි ලකුණු ගන්න අපේ නිෂ්පාදන කණ්ඩායම දැන් ලබා දෙන පුනරුපණය කළ මෙන්න බලන්න. ඔසවන්න ඉදිරි පිළිතුරු මේ සේවයේ පාසු පැත්තට පිටිපසු ඔසවාදීමක්. ඉතා උපක්‍රමශීලී ශිල්පීය දක්ෂතාවයක් මනාව තාක්ෂණික දක්ෂතාවයක් ඉදිරිපත් කළේ. රන්තරු ලකුණු 16යි සීනෑතරු ලකුණු 13යි. සවාදීම මහරේ වේගයක් තිබුණා නමුත් පිටියෙන් එළියටයි පන්දුව යන්නේ 16යි 13යි ලකුණු අතර ළඟ මෙන්න ආදේශනයක් ගම්පහ සීනෑතරු කණ්ඩායමේ අංක 5 ක්‍රීඩා බහුල ක්‍රීඩකේ ජාතික කණ්ඩායම වසර ගණනාවක් නියෝජනය කළා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් වොලිබෝල් ක්‍රීඩාවට දායාද වුණේ. ගම්පහ බණ්ඩාරනායක කියනකොට බොහොම ප්‍රවීණ විස්තර විචාරකෙක්